Hi, කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. කවුරුන් හෝ මේ රටට ඊශ්‍රායල් වලට එන්න හිතේ ආසාවක්, අදිෂ්ඨානයක්, බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ හැමෝගෙම ඒ හීනය හැකි ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මොකද අපි කවුරුන් හෝ වේවා කොයි හෝ රටකට යන්නේ තමන්ගේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හදවත් අහසටම මම දහස් වාරයක් ආදරේ. ඉතින් එයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. මම ඔයාලට කියපු Q&A එක අද අරගෙන එනවා. ගොඩ දවසක් පරක් වුණා. ඒකට මට සමාව වෙන්න. වැඩත් එක්ක මට වෙලාවක් තිබුණේ නැහැ Q&A එක කරන්න. මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි මගේ වයස කීයද? සසීගේ වයස කීයද? එතකොට මගේ ගම සසීගේ ගම කොහෙද කියලා. මගේ වයස අවුරුදු 28යි. සසීගේ වයස අවුරුදු 29යි. එතකොට මම හොරණ මිල්ලෑව කියන ගමේ, සසී ඉන්නේ කුලියාපිටිය උඩුබත්තාව කියන ගමේ. ඊපස්සේ මගෙන් ගොඩක් අය අහලා තිබුණා කපල් එකක් විදියට කොහොමද ඊශ්‍රායල් ගියේ කියලා. කපල් එකක් විදියට කියලා අපිට මෙහි කපල් වීසා කියලා ඊශ්‍රායල් වල දෙන්නේ නැහැ. මට කලින් 2021 අවුරුද්දේ තමයි සසී ආවේ. ඒතර සසී ඇවිල්ලා අවුරුද්දකට පස්සේ 2022 අවුරුද්දේ තමයි මම ආවේ. කපල් එකක් විදියට කියලා නැහැ. මේ රටට කෙයා ගිවින් වලට එනවනම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පවත්වන කෙයා ගිවින් සාතු සේවිකා දවස් 45 කෝස් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒ සහතිකයේ ඇතුව තමයි කෙයා ගිව කෙනෙක් විදියට මේ රටට එන්න පුළුවන් වෙන්නේ. එතරම් අපි දෙන්න ආවේ ප්‍රයිවට් ඒජන්සියක් හරහා. මොකද අපි එන කාලේ ප්‍රයිවට් ඒජන්සි හරහා තමයි ඊශ්‍රායල් වලින් ලංකාවට ජොබ් වීසා හම්බුනේ. නමුත් 2022 ජුනි වලින් පස්සේ ඒක නැවතත් ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඊශ්‍රායල් ගවර්න්මන්ට් එක හරහා ලංකාවේ ගවර්න්මන්ට් එක හරහා තමයි දැන් කෙයා ගිවින් වලට ජොබ් හම්බ වෙන්නේ. එතකොට අපි මම සසී දෙන්නම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දවස් 45 කෝස් එක කරලා තමයි ඒජන්සියක් හරහා මේ රටට ආවේ. දැන් එනවනම් ඒ ප්‍රොසීඩියර් එක ටිකක් වෙනස්. කවුරු හෝ වේවා මේ රටට එන්න කෙයා ගිව කෙනෙක් විදිහට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි යන්න ඔයාලගේ ළඟම තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. ඒකට ගියාම ඔයාලගේ විස්තරය කිව්වහම ආත්තු සේවිකාවක් විදිහට මේ රටට එන්න අවශ්‍යයි කිව්වහම එයාලා එතනදී අපිට අවශ්‍ය හැමදේම කියලා දෙනවා. කෝස් එකක් කරන්න ඕනි, මේ දවසට කෝස් එක තියෙනවා. ඒ හැම විස්තර එතනින් එහාට ඉදිරියට කරන්න ඕනි දේවලුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරහා ඔයාලට හැම දෙයක්ම දැනගන්න පුළුවන්. මම ඔයාලගෙන් ඉල්ලන්නේ කෙයාගිව කෙනෙක් විදිහට මේ රටට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔයාලා යන්න ඔයාලගේ ළඟම තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. එතනදී ඔයාලට හැමදේම පිළිවෙලටම දැනගන්න පුළුවන්. husband and wife දෙන්නටම මේ රටට එන්න බෑ. එතකොට ඔයාලා හිතයි අපි දෙන්න මැරි කරලා කොහොමද මේ රටේ ඉන්නේ කියලා. නෑ. අපි දෙන්න මේ රටට එන්න කලින් මැරි කරලා හිටියේ නැහැ. එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් වගේ තමයි හිටියේ. ඒ හිටියත් මුලින්ම සසී ඇවිල්ලා එයාවට පස්සේ තමයි මම වෙනම කෝස් එක කරලා වෙනම ඇප්ලයි කරලා මම මේ රටට ආවේ. එතකොට එයාගෙන් සපෝට් එක හම්බුණා මට මේ රටට එන්න. එහෙම නැතුව අපිට කපල් වීසා එහෙම එන්න දෙන්නේ නැහැ. හස්බන්ඩ් හෝ වයිෆ් මේ රටට එනවනම් එයාලගේ මැරේජ් එක එයාලා මැරිඩ් කියලා සඳහන් වෙලා තියෙනකොට මේ රටට හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි විතරයි එන්න පුළුවන්. මැරි කරලා නැත්තම් ඔයාලා දෙන්නටම මේ රටට එන්න පුළුවන්. අවිලා මේ රටේ වැඩ කරන්න පුළුවන්. ඔයාලට මේ රටේ ඉද්දි ඔයාලට මැරි කරන්න අවශ්‍යතාවයක් තිබුණොත්
ඊශ්‍රායල් වල එම්බසි එක හරහා වුණත් ආයෙ ලියාපදිංචි කරන්න පුළුවන්. මොකද පළවෙනියටම ඉස්සෙල්ලාම මේ රටින් ජොබ් වීසා එකක් ඔයාලගේ පාස්පෝර්ට් එකේ වදිනවා නම් මැරිඩ් නම් එක්කෙනාට විතරයි වීසා එක වදින්නේ. එහෙම නැතුව දෙන්නටම එන්න බෑ. ඒක මේ රටේ නීතියක්. ඊට පස්සේ අහලා තිබුණා ලංකාවේ ඉඳන් වෙන රටකට ගිහින් කොහොමද මේ විදියට හැඩ ගැහුනේ කියලා. ඒක ටිකක් හරිම නොහුරුයි. මොකද ඉස්සෙල්ලාම කෙනෙක් වෙන රටකට යනවා නම් ඒක ටිකක් හරි නොහුරුයි. මොකද අලුත් පරිසරයක්, අලුත් රටක්, අලුත් මිනිස්සු, ඒතර අලුත් කෑම බීම මේ හැම දෙයකටම හුරු වෙන්න ටික කාලයක් යනවා. කාලයක් යද්දී අපි මේ දේවල් වලට නිතරම භාෂාව, විශේෂයෙන්ම භාෂාව වුණත් අපි ඉස්සෙල්ලා මේ රටට ආවහම අපිට පොඩ්ඩක් අපහසුතාවයක් වගේ තියෙනවා. නමුත් කිසිම කෙනෙක්ට බය වෙන්න දෙයක් නැහැ. මේ රටේ හරි හොඳ මිනිස්සු ඉන්නවා. අපිව තේරුම් ගන්න පුළුවන් මිනිස්සු. එතකොට අපි කාලයක් තිස්සේ යාළුවත් එක්ක කතා බහ කරද්දී අපිට නිකම්ම මේ රටේ භාෂාවට හුරු වෙන්න පුළුවන්. ඒ වගේම මේ රටටත් හුරු වෙන්න පුළුවන්. පස්සේ අහලා තිබුණා අපි කරන ජොබ් එක, අපේ ජොබ් එක මොකක්ද කියලා. ඉතින් මම කිව්වාගේ කෙයාගෙවින් සාතු සේවිකා කරන්නේ. සසිඳු ඉන්නේ වෙනම තැනක, වෙනම ප්‍රදේශයක තමයි යා ජොබ් එක කරන්නේ. මම ඉන්නේ වෙනම තැනක. අපි බලාගන්නේ වයස්ගත අසනීප වුණු වැඩිහිටි අයව, ආච්චිලා සීයලව. මට හම්බුන ජොබ් එකේ මම ඒ ගෙදරම ඉන්න ඕනි. ඒ ආච්චිත් එක්කම මම බලාගන්න ආච්චි එක්කම. එතකොට යාට වෙලාවට කෑම බීම, එතකොට යාළුව පිරිසිදු කිරීම, එයාලට බෙහෙත් දීම, ඒ හැමදේමත් එක්ක මම ඉන්න ගෙදරත් වැඩ කරගෙනමයි මම මේ ගෙදර ඉන්නේ. යාගිව කෙනෙක් විදිහට ඒ විදිහට තමයි ජොබ් එක අපේ තියෙන්නේ. සිද්ධ නිසා ඊශ්‍රායල් වල ජොබ් වලට එන එක අවදානම් නැද්ද කියලා නෑ, කිසිම අවදානමක් නැහැ. මේ රට ආරක්ෂිතයි. අපි මේ රටේ ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනවා නම් අපිට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හදිසියෙ හරි රොකට් ප්‍රහාර, මිසයිල් ප්‍රහාර එනවනම්, මෙහි රටට ඇතුල් වෙනවනම් අපිට විනාඩි 5කට 10කට කලින් අපේ ෆෝන් වලට ඔටෝමැටිකලි මැසේජ් එකක් එනවා. මෙහිම හදිසි තත්ත්වයක් උදා වෙන්න තියෙනවා, ආරක්ෂිත ස්ථානයකට යන්න කියලා. ඉතින් අපි ඒ මැසේජ් එක ආවහම අපිට තියෙනවා මෙහි රටේ ආරක්ෂිත කාමරයක්, ඉතින් සේෆ්ටි රූම් එකක්. ඒකට කියන්නේ මමත් කියලා. ඉතින් අපි ඒ මැසේජ් එක ආවහම ඒ කාමරේට, ඒ රූම් එකට ගිහිල්ලා ඒ දොර වහලාගෙන ඉන්න ඕනි. ඊට අමතරව අපි එළියක ඉන්නවා නම්, එලි මහනේ ඉන්නවා නම් ආරක්ෂිත තැනකට ගිහිල්ලා ඉන්න ඕනි. ඊට පස්සේ සයිරන් එක වදිනවා. ඉතින් ඒ සයිරන් එක අතරතුරේදී ඒවත් එළියටවත් යන්නේ නැහැ. ඒ සයිරන් එකෙන් පස්සේ විනාඩි 10ක් අපි ඒ තැනම ඉන්න ඕනි. ඊට පස්සේ තමයි අපිට ආපහු මැසේජ් එකක් ෆෝන් වලට එනවා, දැන් ආරක්ෂිතයි, අපිට එළියට යන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමවේදේ මේ විදිහටම අපි අනුගමනය කරනවා නම් මේ රටේ ඉන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි මේ රටේ ඉන්නකම් අපි ආරක්ෂිතයි. බය වෙන්නේ නැතුව මේ රටේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. මගෙන් ඊශ්‍රායල් වල තියෙන ෆෝන් සහ ගෝල්ඩ් වල විස්තර අහලා තිබුණා. මට පුළුවන් ඉක්මනින්ම මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. රත්තරන් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න නම් ගොඩක් වෙලාටම යන්න ඕනිම තැනක් තමයි ජෙරුසලම්. ඉතින් අපි ඉක්මනින්ම ජෙරුසලම් යනවා. ඒ ගියාම මම රත්තරන් වල මිල ගණන් තියෙන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. ආයෙමකින් අහලා තියෙනවා ඇයි දැන් දාන වීඩියෝස් අඩු කියලා. ඇත්තටම මම කරන ජොබ් එකත් එක්ක සමහරක් වෙලාවට මට වීඩියෝස් දාන්න අපහසුයි. මොකද සමහරක් දවස් තියෙනවා ගොඩක් බිසි දවස්. ඉතින් ඒ දවස් වලට මට වීඩියෝ කරන්න හරි අමාරුයි. මොකද මම ගොඩක් වෙලාවට මම කරන වීඩියෝස් තියෙන්නේ මම එළියට ගිහිල්ලා කරන වීඩියෝස්. ඉතින් සමහර දවස් තියෙනවා එළියට යන්න විදිහක් නැති. ඉතින් එහෙම දවස් වලට මට වීඩියෝස් ගේන්න ටිකක් අමාරුයි. මේක වෙන දවසක ගත්ත වීඩියෝ එකක්. මම වෙන කමෙන්ට්ස් වගේක් කියවද්දි තමයි මායමගෙන් අහලා තිබුණා ගැහැණු ළමයෙක් කෙයා ගෙවින් විතරද මේ රටේ තියෙන්නේ කියලා. ඉස්සර නම් කෙයා ගෙවින් විතරයි තිබුණේ, ගෑන් ළමෙක් කෙනව නම්. හැබැයි දැන් මම අහලා තියෙනවා
හොටෙල් ෆීල්ඩ් එකකට ජොබ් දෙනවා කියලා. එතකොට දැන් එනවනම් ඒ ෆීල්ඩ් වලටත් ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන්. වගේම තවත් ගොඩක් අය මගේ කමෙන්ට්ස් වලට දාලා තිබුණා රත්තරන් බඩු, එතකොට ෆෝන්ස්, ඉලෙක්ට්‍රික් බඩු, ඒ දේවල් වල වීඩියෝස් අරගෙන එන්න කියලා. මම හැකියික්මනින් ඒ දේවල් අරගෙන එන්න ටික කාලයක් යාවි. නමුත් මට පුළුවන් ඉක්මනින්ම මම ඔයාලත් එක්ක ඒ වීඩියෝස් ෂෙයා කරගන්න. ආයෙ මගෙන් අහලා තිබුණා සාමාන්‍ය සේවකයෙක්ගේ පඩිය කොහොමද කියලා. සාමාන්‍ය සේවකයෙක් විදිහට මම කෙයාගිවර් කෙනෙක්ගේ සැලරි එක කිව්වොත් කෙයාගිවර් කෙනෙක්ගේ බේසික් සැලරි එක ෂෙකල් 6247ක්. මම අවුරුදු 3කට කලින් එද්දී ඊට වඩා ගොඩාක් අඩුයි. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද අපිට රික්වෙස්ට් කරලා හෝ රජයෙන්ම අපේ සැලරි වැඩි කරන වෙලාවල් තිබුණා. ඉතින් දැන් තියෙන විදිහට බේසික් සැලරි එක 6247යි. ඊට අමතරව අපි මෙහි ශබාත් දවසක් තියෙනවා සිකුරාදා සෙනසුරාදා. එතකොට ඒ දවසට අපිට කැමති නම් නිවාඩු ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ දවසත් වැඩ කරන්න පුළුවන්. ඒ දවස අපි වැඩ කරනවා නම් අපිට බේසික් සැලරි එකට අමතරව ෂෙකල් 426ක් එකතු වෙනවා. මේ ශබාත් වැඩ කරන එක අපිට හම්බ වෙන ජොබ් එකෙන් ජොබ් එකට වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහරක් ජොබ් තියෙනවා අනිවාර්යෙන්ම ඒ සිකුරාදා සෙනසුරාදා නිවාඩුව ගන්නම ඕනි. දවස් 4ම. එහෙමත් නැත්නම් මාසෙට දවස් 2ක් සබාත් වැඩ කරලා ඉතුරු දවස් 2 අනිවාර්යෙන්ම නිවාඩු ගන්න ජොබ් හම්බ වෙනවා අපිට. එහෙමත් නැත්නම් අපි අනිවාර්යෙන්ම යාලට අපේ ශබාත් 4ම අපිට යාලට අපේ සේවාව අවශ්‍ය වෙන ජොබ් තියෙනවා. දැන් මං ඉන්න තැන මගේ ආච්චිට තනියම වැඩ කරගන්න අමාරු නිසා මම අනිවාර්යෙන්ම මට ශබාත් 4ම මෙහි වැඩ කරන්න පුළුවන්. මට අවශ්‍යතාවයක් තිබුණොත් නිවාඩුවක් ගන්න තමයි මම අර විදියට නිවාඩුවක් ගන්නෙ. එතකොට සැලරි එකට 6247ට අමතරව ශබාත් වැඩ කරනකොට ෂෙකල් 426ක් එකතු වෙනවා. ඊට අමතරව අපිට පොකට් මනි කියලා සතියකට දවසක් ෂෙකල් 100ක් හම්බ වෙනවා. ඒ ෂෙකල් 100ත් අපේ සැලරි එකේම කොටසක්. ඒතකොට බේසික් සැලරි එකෙන් සමහර වෙලාවට මම අර කිව්වාගේම ෆුඩ් ඇන්ඩ් ඇකොමඩේෂන් කපා ගන්න තැන් තියෙනවා. කෑම බීමට සහ නවාතැන් ලයිට් වතුර අපි පාවිච්චි කරනවා කියලා ඒක අපේ සැලරි එකෙන් කපා ගන්න යාලට අයිතියක් තියෙනවා. ඉතින් ඒව කැපුවට පස්සේ සාමාන්‍යයෙන් සමහර විට සැලරි එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සම්පූර්ණ සැලරි එකම හම්බ වෙනවා. අහලා තිබුණා ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. ඒක තියෙන්නේ Tamanගේ අතේ. Tamanට සාමාන්‍යයෙන් මෙහි සැලකිය යුතු ප්‍රමාණික සැලරි එකක් අපිට හම්බ වෙනවා. Tamanගේ අතේ තමයි වියදම බැලන්ස් කරගෙන ඉතුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න පුළුවන්. ඔයාලා මේ රටට ආවොත් මෙහි හම්බෙන සැලරි එකත් එක්ක ඔයාලා බැලන්ස් කරලා ඒ දේ කරගත්තොත් අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න පුළුවන්. අය මගෙන් අහලා තිබුණා කපල් එකක් විදිහට මෙහි ආවහම ඉන්න තැනක් හොයාගන්න පුළුවන්ද? එතකොට වියදම කොහොමද ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. කෙයා ගිවින් වලට මෙහි රටට කපල් එකක් විදිහට දෙන්නම ආවත් එක තැනක ඉඳගෙන ජොබ් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාටත් ඔයාගේ අනිත් පාර්ට්නර්ටත් තැන් දෙකක ජොබ් දෙකක් තමයි හම්බ වෙන්නේ. ජොබ් වල වගේ කාමරයක් අරගෙන එතන දෙන්නත් එක්ක එකට ඉඳලා එහෙම ජොබ් එකක් කරන්න බෑ කෙයාගිවර් කෙනෙක් විදියට මේ රටට එනවනම්. ඔයා හෝ එයා දෙන්නම ඉන්න ඕනි කෝස් එක කරලා ඒ ආවහම ඔයාලා දෙන්නටම හම්බ වෙන්නේ ජොබ් දෙකක්. එතකොට ආච්චි කෙනෙක් හෝ සීයා කෙනෙක් හෝ එහෙම තමයි ඔයාලට ජොබ් එක හම්බ වෙන්නේ. ඒ වගේම ඔයාලා තැන් දෙකකට වැටෙන්නේ. ගෙවල් දෙකකට වැටෙන්නේ. එතකොට ඒ ගෙවල් දෙකෙත් ඔයාලා දිගටම එතන ඉඳගෙන තමයි වැඩ කරන්න ඕනි. එතකොට එකට ඉඳලා ජොබ් එකක් කරන්න උදේ ගිහිල්ලා හවස එන ජොබ් නෑ කෙයාගිවර් කෙනෙක් විදියට. ගොඩක්ම තියෙන්නේ ගෙදරක ඉඳලා මම මේ වැඩ කරනවා වගේම වැඩ කරන්න තමයි. මං හිතනවා ඔයාලා අහලා තිබුණු ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ කෙයා ගිවින් ජොබ් එකට අදාළව විතරයි. මොකද මම අනිත් ජොබ් ගැන වැඩි විස්තර දන්නේ නැති නිසා මට ඒ පිළිබඳව
හරි විස්තරයක් ඔයාලට දෙන්න දැනුවත් නැහැ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි අදහසක් ගන්න පුළුවන් ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්න.